සාර්ථක පුද්ගලයන් බිහි කරන එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් මේ මානසික හැඩගැසීම කියන සංකල්පය තේරුම් ගන්න එක හරිම වැදගත්. ඉතින් අද අපි මේ ගැන ටික ගැඹුරින් බලමු. ඇත්තටම කිව්වොත් හැඩගැසීම කියන්නේ ජීවිතයේ හැමෝටම මුහුණ දෙන්න වෙන විශ්වීය අභියෝගයක්. තමන්ගේ අවශ්‍යතාවයි තමන් ඉන්න පරිසරයේ ඉල්ලීම් සහ අවශ්‍යතාවයි අතර හරිම සියුම් සමබරතාවයක් පවත්වා ගන්න එක තමයි සාර්ථක ජීවිතයකට තීරණාත්මක වෙන්නේ. හොඳයි එහෙනම් මොකද්ද මේ හැඩගැසීම කියන සංකල්පය හරියටම අපි බලමු මේකේ මුල ඉඳලම. මේ විෂය ගැන කතා කරද්දී ෂෙෆර්ගේ මේ නිර්වචනය අපිට ගොඩක් වැදගත් වෙන්නේ. මේකෙන් කියවෙන්නේ හැඩගැසීම කියන්නේ එක තැන නතර වෙන දෙයක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම සිදුවෙන ක්‍රියාවලියක් කියන එක. හරියට නටන කම්බයක් උඩ සමබරතාවය රකින්නවා වගේ වැඩක්. ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? මේක හරිම සරල පියවර 4කින් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඊළඟට ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි වෙනවා බාධාවක් එනවා. අන්න එතකොට තමයි අපි විසඳුම් හොයන්න පටන් ගන්නෙ. අවසානයේදී ඒ අවශ්‍යතාවයේ සපුරාලන හරිම ප්‍රතිචාරය හම්බුනාම අර නැති වුණ සමබරතාවය ආයෙත් ඇති වෙනවා. අන්න ඒකට තමයි හැඩගැසීම කියන්නේ. හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය හැමතිස්සෙම සුමටව යන්නේ නැහැ. සමහර වෙලාවට මේකට බාධා එල්ල වෙනවා. අපි දැන් බලමු ඒ බාධක මොනවා වෙන්න පුරවන්ද කියලා. මෙතනදී ප්‍රධානම සාධකය වෙන්නේ ආතතිය. ජීවිතයේ එන විවිධ ආතතීන්ට ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි හැඩගැසීමේ ගැටලුව ඇති වෙන්නේ. මේ තත්ත්වයේ ශිෂ්‍යයන් නැතුව ඕනෑම වයසක කෙනෙකුට බලපන්න පුළුවන්. හේතු ගොඩක් තියෙන්න පුරුවන්. සමහර ඒවා තියෙනවා ශිෂ්‍යයාටවත් නොදැනීම බලපාන යටපත් වුණු කම්පනාසගත මතකයන් වගේ දේවල්. ඊට අමතරව පවුලේ ප්‍රශ්න, ආර්ථික අපහසුතා, ජීවිතේ වෙන හදිසි වෙනස්කම්. ඒ කියන්නේ පවුලට අලුත් කෙනෙක් එකතු වෙන එක, පාසලක් මාරු කරන එක වගේ දේවල්. ඒ වගේම හෝමෝන අසමතුලිතතාව වගේ කායික දේවලුත් මේකට බලපානවා. මේක තවත් හොඳට තේරුම් ගන්න අපි උදාහරණයකට කමල් ගැන හිතමු. කමල් කියන්නේ දක්ෂ ළමෙක්. නමුත් එකපාරටම එයාට පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට අලුත් වගකීම් ලැබෙනවා. ඒකම ගෙදරට අලුත් බබෙක් එකතු වෙනවා. ඉතින් බලන්නකෝ එයාගේ ජීවිතයට එකපාරටම එකතු වෙන පීඩනය. ඉතින් කමල් වගේ ශිෂ්‍යයෙක්ට මේ අලුත් පීඩනත් එක්ක හරියට හැඩගැහෙන්න බැරි වුණොත් මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම ඉගෙන ගන්න පරිසරයක් ඇතුලේ. පන්ති කාමරය ඇතුලේදී මේක විවිධ විදිහට පේන්න පුළුවන්. සමහර වෙලාවට කලින් හොඳට හිටපු ශිෂ්‍යයෙක් එකපාරටම හරිම ආක්‍රමණශීලී වෙන්න, තරහෙන් හැසිරෙන්න පටන් ගන්නවා, පන්තියේ විනය කඩනවා, ඉගෙනීමේ දුර්වලතා පෙන්නනවා. මේ හැසිරීම පිටට පේන්නේ දඟකාරකමක් වගේ වුණාට ඇත්තට මේක උදව්වක් ඉල්ලන විදිහක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න එක හරිම වැදගත්. හොඳයි. ගැටලුව අඳුනගත්තා. දැන් තියෙන වැදගත්ම ප්‍රශ්න තමයි අධ්‍යාපනඥයෙක් විදියක ශිෂ්‍යයෙකුට උදව් කරන්න මොනවද කරන්න පුළුවන්? හරි. අපි දැන් බලමු විසඳුම් ගැන. මෙතෙන්දී ගුරුවරයාගේ ඉටු කරන්න පුළුවන් ක්‍රියාකාරී සහ සහයෝගී භූමිකාව මොකක්ද කියලා අපේ අවසාන ඉලක්කය පැහැදිලියනේ. ඒ තමයි මනාව හැඩගැසුණු පෞරුෂයක් ගොඩනගන එක. ඉතින් මේ සංසන්දනයෙන් ඒ ඉලක්කයයි වර්තමාන ගැටලුවයි අතර වෙනස හොඳට පේනවා. අපට අවශ්‍ය චිත්තවේගීව ස්ථාවර අභිප්‍රේරණයෙන් පිරිපුන් සතුටින් ඉන්න පුද්දලෙක් බිහි කරන්න. හොඳයි. ගුරුවරයෙක්ට ප්‍රායෝගිකව කරන්න පුළුවන් මොනවද? මෙතන තියෙන වැදගත්ම මෙවලම තමයි ඇහුම්කන් දෙන එක. කිසිම විනිශ්චයකින් තොරව ශිෂ්‍යයාට ඇහුම්කන් දෙනකොටම ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. අන්නේ විශ්වාසය ගොඩනගුණට පස්සේ ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඉලක්ක තියාගන්න මඟ පෙන්වන එක හරිම පහසුයි. ඒ වගේම මේ සහයෝගය පන්ති කාමරයට විතරක් සීමා වෙන්න බෑ. හැමෝටම තමන්ගේ අදහස් නිදහසේ කියන්න පුළුවන්. ගුරුවරයාම හොඳ ආදර්ශයක් වෙන පරිසරයක් හදන්න එක හරිම වැදගත්. ධනාත්මක හැඩගැසීමකට හොඳම තෝතන්න වෙන්නේ අන්න ඒ වගේ පරිසරයක්. ඒකට දෙමව්පියන්වත් සම්බන්ධ කරගන්න එකත් ඇතුළත්. අපේ ආයෙත් කමල්ගේ කතාවට හැරුණොත් හිතන්න ගුරුවරයෙක් කමල්ට ඇහුම්කන් දීලා එයාගේ අලුත් වගකීම් සහ පීඩනයන් කළමනාකරණය කරගන්න ටිකක් මඟ පෙන්වුවා කියලා. එතකොට කමල්ට මේ අභියෝගයේ ජය ගන්න එක කොච්චර පහසු වෙයිද? මේ උපුටා දැක්වීමෙන් ඇත්තටම අධ්‍යාපනඥයෙකුගේ මූලික වගකීම සහ බලපෑම හරි ලස්සනට සාරාංශගත කරනවා. ඒ කියන්නේ ගැටලුවට හේතුව සොයාගෙන ශක්තිමත් පෞරුෂයක් ගොඩනගන්න සහය දීම. ඉතින් අවසාන වශයෙන් මේ කතා කරපු දේවල් එක්ක මොහොතක් හිතන්න. හෙට දවසේ කාගේ හරි සහයෝගය අවශ්‍ය වෙන්නේ කුමන ශිෂ්‍යයාට වෙන්න පුරුවන්ද?